සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම අදත් SN වයිල්ඩ් ලයිෆ් කියන වයිල්ඩ් ලයිෆ් YouTube channel එකේ ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ ජීවත් වෙන විශාලත්වය වැඩි කොක්කු විශේෂයක් ගැන. ඉතින් මෙයාගේ නම සඳහන් කළොත් මෙයාට කියන්නේ පාදිලි මානාවා කියලා. ඉතින් පාදිලි මානාවා කියන විශේෂය හැටියට ලංකාවේ වේලි කලාප මිරිදිය තෙත්බීම් සහ වගුරුවීම් වගේම රට අභ්‍යන්තර කෘෂිකාර්මික වගා ප්‍රදේශයන්හි ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් සිකෝනිඩේ කුලයට අයත් වෙන විශාල පක්ෂීන් විශේෂයක්. ඉතින් මෙයාලා ආසියාවේ අප්‍රිකාවේ පුරා තනිව යුගල වශයෙන් කුඩා රංචු වශයෙන් දකින්න පුළුවන් අපිට. ඉතින් මෙයාගේ ශරීර වර්ණය හිස මුතුන කළු පැහැති වන අතර බෙල්ලේ සුදු පැහැති ලොම් දරයි. මෙමගින් අනෙකුත් මානාවන්ගෙන් පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි ලය ප්‍රදේශයේ පුෂ්ටිමත් ප්‍රදේශය දක්වා අඳුරු දම් පෙන්නුම් කරන අතර ශරීරයේ ඉදිරි කොටස කළු පැහැවේ. යහපත් යුගල ඇතුළතින් වර්ණවත් දම් පැහැයක් පෙන්නුම් කරනවා. ඉතින් මෙයාගේ ආහාර වශයෙන් මෙයා උභයජීවීන්, උරගීන්, කෘමීන්, මාළුන්, කකුළුවන් හා ඇතැම් විට සර්පයන්, මීයන් වැනි කුඩා ශීර්ෂපායින්ද ආහාරයට ගන්න අවස්ථා පවතිනවා. ඉතින් මේ වගේම තමයි මෙයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් යාල, විල්පත්තු, කුමන, බුන්දලම, මාන්කුලම වැනි වනාන්තරවල වැඩි වශයෙන් දැක ගන්න පුළුවන් අපිට. ඉතින් මෙයාගේ අභිජනනය නේවාසික වන අතර අභිජනන සමය ජූලි සිට ඔක්තෝබර් මාස දක්වා වේ. ප්‍රධාන වශයෙන් වනාන්තරවල හෝ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් අසල වෘක්ෂයන් මත කෝටු හා ශාක ද්‍රව්‍ය රැගෙන පැතලි කූඩුවක් නිර්මාණය කරලා වරකට බිත්තර 2ක් 6ක් වගේ ප්‍රමාණයක් මෙයා දානවා. ඉතින් ඔයත් මේ පාදිලි මානාවෙක් දැකලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් මෙයාගේ ගත්ත ලස්සන ෆොටෝ තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක් බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා අපිත් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ගිහින් එන්නම් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමුවෙමු. සුබ දවසක්.